අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම. Okay. That's not a point of order. Honorable Nishanta Jayavira, Honorable Leader of the House, yes. Can I have Nishanta Jayavira to speak on? ලංකාවේ වැඩිම Honorable Leader of the House. ලංකාවේ නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා ඔයාවක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගාණක්. හරිද? ඒ නිසා හැබැයි දවසම ඉන්න ඕන කෝ දැන් ඉන්නේ මේක. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවතින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. එවැනි වාර කියවීම කවදාද? නායකතුමනි අධිකරණ සංවිධාන සංශෝධන නැවති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. හෙට tomorrow දෙවෙනි වාර කියවීම කවදාද? tomorrow හෙට අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා පනත් කෙටුම්පත් දෙක දෙවෙනි පනත් කෙටුම්පත ආයි කිව්වා. අරු අධිකරණ අමාත්‍යතුමා දෙවෙනි දෙවෙනි පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. ස්තුතියි. ගරු කතානායකතුමනි අධිකරණ සංවිධාන සංශෝධන නැවති පළාත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවෙනි වාර කියවීම කවදාද? හෙට tomorrow. යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු ගයන්ත කරුණාතිලක මහතා වරප්‍රසාද ප්‍රශ්න. ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නිසා අද දින ඉදිරිපත් කරන්නේ නැහැ. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට ගරු සභානායකතුමා. Moody regulation. Honorable Speaker, I move the regulations under the Imports and Exports Control Act. To start the debate, Honorable Nishanta Jayavira, you have 11 minutes. අරු කතානායකතුමනි 1969 අංක ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි අපි බලාගෙන ඉන්නවා මේවා කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියලා. අද දවසම ඉන්න ඕන. ගරු නිශාන්ත ජයවීර ගරු කතානායකතුමනි මේකට ඇත්තටම විරුද්ධ නම් මේ සතියම මේව අල්ලන් ඉන්න ඕන. What's your point of order? ගරු නියෝජ්‍ය කතානායකතුමනි What's your point of order, honorable member? නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ වෙනකොට මේ ඉදිරිපත් කරලා තියෙනවා කතානායකතුමා විසින්ම ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් පිළිබඳව කතානායකවරයා පිළිබඳ රහස්‍ය තොරතුරු මාධ්‍ය ද්‍රව්‍යම් පිළිබඳ විමර්ශනයේ වාර්තාව. What's your point of order, honorable My point of order is දැන් මේ ක්‍රියාවලිය යටතේ අල්ලසෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් තියෙනවා කෝටි 3කට වැඩිය ගරු කතානායකතුමාට එරෙහිව. ඉතින් මම ඉල්ලන්නේ එතුමා මේ පළවෙනි එක මේ වාර්තාව මම සභාගත කරනවා හැන්සර්ගත කරනවා. දෙවෙනි එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අද ගරු කතානායකතුමාට මේකට ඉන්න බෑ මොකද එතුමාට ඉහළින් නීතිය නැහැ. ඒ නිසා එතුමා පොඩ්ඩක් අයින් වෙලා. Point of order, honorable member. Shall we go on with it? Yes, I'll allow. Yes, honorable leader of the opposition. What's your point of order? ගරු කතානායකතුමනි What's your point of order, honorable leader of the opposition? මයික් එක නැහැ. මයික් එකක් නැහැ කැමරාවක් නැහැ. හරි බොහොම ස්තුතියි. What's your honorable point of order? What's your point of order, honorable leader of the opposition? අධිකරණයේ ස්වාධීනත්වයට මේ එල්ල කරන මරු පහරට විරුද්ධව අපි නැගී සිටිනවා. අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම. Okay. That's not a point of order. Honorable Nishanta Jayavira, Honorable Leader of the House, yes. Can I have Nishanta Jayavira to speak on? කතානායකතුමනි ලංකාවේ වැඩිම Honorable Leader of the House. ලංකාවේ නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා ඔයාවක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගාණක්. හරිද? ඒ නිසා හැබැයි දවසම ඉන්න ඕන කෝ දැන් ඉන්නේ මේක. Okay. අන්න මේ Honorable මනෝගඩේෂන් මන්ත්‍රීතුමා එක ප්‍රතික්ෂේප කළා.